Good morning ඉස්සර. Good morning තාක්ෂි. ඉතින් අද 20 නෙමෙයි 30 30 මයි මාසෙත් ඉතින් ඔන්න ඉවර වෙගෙන සමාප්තිය සනටුහන් කරන්න අපි ලෑස්ති මාස 5ක්නේ. ඔව් අප්පා. ඉතින් ඔහොම තමයි කතන්දරේ වෙන්නේ. මේ අද මට හිතුණා පොඩි කතාවක් කියන්න කියලා. ඕකේ. මේ කතාව තමයි කාලෙකින් කතන්දරයක් කියවෙන. කාලෙන් කතන්දරයක් කියවෙන එක තමයි. තාක්ෂි මේක එක්තරා රටක මේ තිබ්බ පොඩි හොස්පිටල් එක. ඕකේ. කුඩා නගරයක තිබිච්ච හොස්පිටල් එකක්. ඒ හොස්පිටල් එකේ තිබ්බා එක්තරා තියටර් එකක් කියලා අපි කියමුකෝ. ඒ අංකේ ගහලා තිබ්බේ 213 කියලා. මේ තියටර් එකේ වෙලාවකට දුක් අඳෝනා ඇහෙනවා. වෙලාවකට නිහඬ යාඥා තියෙනවා. වෙලාවකට සතුටු කඳුළු තියෙනවා. වෙලාවකට වේදනාව තියෙනවා. හිනාව තියෙනවා. මෙන්න මේ වගේ තැනක් තමයි මේ තියටර් එක. මේ 213 කියන කාමරේ. කාමරේ. හරි. ඇත්තටම කියනවා මේක අපි කියන්නේ තිමිරිකයක් නැත්නම් සූතිකාගාරයක් කියලා. ඕකේ. බබාලා හම්බෙන තැනක්. ඔව්. ඉතින් මේ කාමරේ නැත්නම් මේ කියන තියටර් එකේ විවිධ කාමර, ඒ කියන්නේ විවිධ ඇඳන් එහෙම තිබිච්ච එහෙම තැනක්. ඒ කියන්නේ වාට්ටුවක් වගේ තැනක් කියමුකෝ අපි. ඕකේ. මේ තැන පුරුද්දක් විදිහට එතන ඉන්න අම්මලා ලියුමක් ලියලා එක කොට්ට යටින් එහෙම නැත්නම් ඒ තමන්ගේ ඇඳගාව කුමක් හරි තැනකින් තියලා යන පුරුද්දක් තිබ්බා. මේක සම්ප්‍රදායක් වගේ එකක් විදිහට හැදිලා තිබුණා. ආ කියන්නේ මේ නිකන් අර හැමෝම කරන කියන්නේ ජස්ට් කරන එක කියන්නේ අර. ජස්ට් කරන එකක්. එහෙම කියන්නේ කවුරුත් කියලා නෙමෙයි. කවුරුත් කියලා නෙවෙයි. ඕකේ. එයාලා හිතලා නිකන් පටන් ගත්ත එකක්. අර සොසේජස් බදින වගේ තමයි. අර සොසේජස් එකේ අග කපලා බදින්නේ. ඒ වගේ එකක් ඕක. ඉතින් මේ කොහොම හරි මේ විදිහට එහෙම කරන පුරුද්දක් තිබුණා. එක දවසක් මේ කාමරේට නැත්නම් මේ තියටර් එකට එනවා. එක අම්ම කෙනෙක් බොහොම තරුණ කාන්තාවක්. දරු ප්‍රසූතිය ආසන්නයේ ඉන්න කාන්තාවක්. හැබැයි තාක්ෂි මෙතන වැඩේ තියෙන්නේ ඇය එන්නේ තනියම. ඇයගේ ස්වාමියා නැත්නම් පාර්ට්නර් එහෙම කෙනෙක් ඉන්නෙත් නැහැ. ඇයගේ දෙමාපියෝ ඉන්නෙත් නැහැ. ඇය තනියම ඉන්නේ. ඒ වගේම ඇයගේ තත්ත්වය ඊටාම බරපතලයි. හරිද? ඇයි ඊටා විශාල වේදනාවක් විඳිනවා. ඉතින් ඔබ දන්නවා දැන් දරුවෙක් ලැබෙනවා කියන එක මං හිතන්නේ ලෝකේ තියෙන දරුණුම වේදනාව කියලානේ කියන්නේ. ස්වාභාවික වේදනාව විදිහට. ඉතින් කියනවානේ අර ඊළාට කීයත් මන් දන්නේ බින්දිනවා වගේ වේදනාවක් කියලා. කොහොම හරි ඉතින් ඒ වගේ ඇගේ ජීවිතේ අවදානමට දාගෙන ඇය දරුවා බිහි කරනවා. ඇය දැරිවියක්. ඊටාම කුඩා දැරිවියක්. ඉතින් කොහොම හරි බිලින්දියක්. හරිද? දැන් ඉතින් මෙයාගේ අර වේදනාවන් සම්පූර්ණයෙන්ම පහ වෙනවා අර බිලින්දිය දැක්කට පස්සේ. ඕකේ. එහෙමනේ සාමාන්‍යයෙන් ඕනම අම්ම කෙනෙක්ට. කාලය මේ විදිහට ගත වෙනවා. හරියටම කියනනම් පැය ගාණක් ගත වෙලා තව දවසක් උදා වෙනවා. මෙයා මේ බිලින්දිය අතේ ඉද්දි මෙයාට එකපාරට දකිනවා. ඒ කියන්නේ දැන් මෙයා ගොඩක් වෙලාට එක්සයිට් වෙලාත් ඉන්නේ අර තනියම ඇවිල්ලා නිකන් ජීවිතේ කවුරුවත් නැතුව අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවකනේ මේ කාමරේට නැත්නම් මේ හොස්පිටල් එකට එන්නේ. කොහොම හරි තාක්ෂි මෙයාට පේන පොඩි කඩදාසියක් නවලා තියෙනවා. ඒ කඩදාසියයි දිගහැරලා බලනවා. ඒක ලියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඕකේ. මේ කාමරයේ සිටින ඊළඟ කාන්තාවට. ඔබ බිය වූාට කම් නැත. ඔබ තනිව සිටිනම් මතක තබා ගන්න. ඔබේ ආරම්භයත් මේ කාමරයේ සිද වූ තවත් පූජනීය ආරම්භයක් වන බව. යටින් තියෙනවා මීට බියටපත් වූ ආගන්තුකෙක්. ඕකේ. ඊට පස්සේ කියලා තමයි අර කියලා තියෙන්නේ. ඊට අයත් ටික වෙලාවක් ඉඳලා අයත් තේරෙනවා ඇත්තටම මේ ජීවිතේ කොච්චර අලුත් නැවුම් දෙයක්ද ඇයට තියෙන්නේ කියලා. ඊට පස්සේ අයත් එකක් ලියනවා. ඒක මෙහෙම ලියලා තියෙනවා තාක්ෂි. ඒක ලියලා තියෙනවා ඔබ අර විදිහටම තමයි යත් පටන් ගන්නෙ. මේ කාමරයේ සිටින ඊළඟ කාන්තාව වෙත. හරි. ඔබ දරුවෙක් බිහි කරා නම් මතක තබා ගන්න. ඔබ බිහි කරන්නේ දරුවෙක් නෙවෙයි. ඔබටම අලුත් උත්පත්තියක් ලබා දී ඇත. මෙයට මෙව කාමරයේ සිටි තනි වූ කාන්තාවක්. දැන් මේ කතාව කියද්දි තාක්ෂි එක පාරටම මතක් වෙන්නේ අර මේ ජීවිතේ අපි එක එක දේවල් වලින් ආරම්භයන් ගන්නවනේ.
සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ජීවිතේ ගොඩක් වෙලාට හුරු වෙලා තියෙන්නේ මොකක් හරි ඉලක්කයක් ගැන අපි හිතාගෙන වැඩ කරනවා. ඒ වගේම මරණය කියන එක සහ පරාජය කියන එක හරි වේදනාකාරී එකක් කියලානේ. හැබැයි ඒක ඇත්තටම එහෙමද? ඔව් නේද? ඒ කියන්නේ අපි නිතරම හිතනවා අපේ දැන් මේ කතාව ගත්තොත් දරුවෙක් එක තනි වෙනවා කියන එක කාන්තාවකට ලීසි දෙයක් නෙවෙයිනේ. නමුත් ඒක අලුත් ආරම්භයක් විදිහට කවුරු හරි ගන්න පුළුවන් නම් ඒක වෙනස් එකක්. ඔව් දැන් සාමාන්‍යයෙන් අර කියනවනේ කියන්නේ අම්මා කෙනෙක්ට බබෙක් අතට ගත්තට පස්සේ කියන්නේ සමහර වෙලාවල් වලට කොච්චර අකමැත්තෙන් ඒකට මුහුණ දුන්නත් ඒ පුංචි අලුත් ජීවියා නේද? එයාව ආපහු කියන්නේ එයාව තමන්ගේ අතට ගත්තට පස්සේ දැනෙන මේ ෆීලින් එක මම හිතන්නේ මේක අම්මට විතර නෙමෙයි තාත්තට පවා. ඊට පස්සේ සමහර විට පවුලේ අනිත් අයට පවා. يعني තමන්ගේ පවුලට අලුතින් මේ කෙනෙක් එකතු වෙනවනේ. ඒක තමයි. නේද? ඒකත් එක්ක දැනෙන මේ හැඟීම කියන එක මම හිතන්නේ වචනෙන් විග්‍රහ කරන්නවත් ඒකට නිර්වචන සපයන්නවත් බැරි දෙයක් තමයි කියලා තමයි සාමාන්‍ය නේද? අනිවාර්යයෙන්ම. කියන්නේ. ඉතින් තාක්ෂි මේ ඔය කාරණාත් එක්ක අපි ගොඩක් වෙලාවට නැවත ඒ කියන්නේ අලුත් දෙයක් පටන් ගන්න එකට ගොඩක් වෙලාවට බය වෙනවා. සහ දේවල් අර අපි කියන්නේ ගින්නෙන් ඉපදිනවා කියලා ෆීනික්ස් කුරුල්ලෝ. අන්න ඒ වගේ ජීවිතේ කඩා වැටීම් වලින් පටන් ගන්න අපි ගොඩක් වෙලාවට බය වෙනවා. ආරම්භයට බය වෙනවා. ආරම්භයට බය වෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් දාර්ශනිකයෝ හිමත් අක්ෂි හිතන්නේ මරණය ගැනනේ. හැමෝම කතා කරන්නේ මරණය ගැන. හැබැයි කාටවත් ඒ හිතෙන්නේ නැත්තේ. මම දැක්ක මේ ලක්මාල් හිමත් ලියලා තිබුණ ලස්සන පෝස්ට් එකක් මේ මාල්නී ගැන. ඇත්තටම මාල්නී ෆොන්සේකා. මම දැක්ක ඒක. එයා මිය ගියා නෙවෙයි. ඇත්තටම දැන් තමයි එයා ජීවත් වෙන්න පටන් ගන්න කියලා. තරුවක් විදියට. මිය ගියේ තවත් එක් ගැහණියක් විතරයි කියලා. ඉතින් ඒ වගේ සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ එයා ඇත්තටම මිනිස්සු අතර මිනිස්සුන්ගේ මතකයන් වල හැමදාම ජීවත් වෙනවා. සෑහෙන ලොකු ඉඩක් අරගත්තු නේද? මම හිතන්නේ නිලියක් විදිහට නේද? කියන්නේ රිදී තිරේද ඊට පස්සේ පුංචි තිරේද වේදිකාවේද ඒ හැමතැනම එයා නිලියක් විදිහට එයාගේ ඒ ගමන් මාර්ගයේ මම හිතන්නේ යන්න පුළුවන් උපරිමයට මම ගිහපු කෙනෙක්නේ. ඊට පස්සේ එයාට ඒ අවසානයේ එයාට ඒ ලැබිච්ච මම හිතන්නේ ගෞරවය එයාගේ ජීවිතේ ඉතින් නේද? මිය ගියත් අය තාම ජීවත් වෙනවා. තාම ජීවත් වෙනවා මිනිස්සු. තාමත් කතා කරනවා. මම හිතන්නේ ඒ ෆීලින් එක ගොඩක් අයට නේද? ඒ දවස්වල මට මතකයි වෙනවා Facebook එකේ දේවල් ඊට පස්සේ සෝෂල් මීඩියා ඇතුලේ එක පරණ දේවල් ෂෙයා වෙනවා නේ? සෑහෙන්න තියෙනවා. ඉතින් ඇත්තම කියනවා තාක්ෂි තාමත් විජය කුමාරතුංග වගේ ගත්තත් දැන් විජය කුමාරතුංග කියන්නේ දවසක් මාල්නී ෆොන්සේකා සහ රවීන්ද්‍රනන්දිනිය ලස්සන කතාවක් කියනවා. ඒ තමයි ඒ කියන්නේ දෙන්න ඇත්තම hina වෙලා කතා කරන්නේ මේ රූපන් වැඩසටහනකදී යාලා කියනවා මේ කාතකින් විජය මාර වාසනාවන්තයි කියලා. මොකද දැන් විජය මියා ගියේ එයාගේ තරුණ කාලේනේ. ඒතර තාම විජය ගැන මතක තියෙන අර තරුණ මූණ වලනේ. දැන් අපි ඒ කියන්නේ රවීන්ද්‍ර සමාල්නි බොහොම ලස්සනට කතා කරන එක කියන්නේ බොහොම හැංගීමර දැන් අපි නාකි වෙලා වයසට ගිහිල්ලත් මිනිස්සුන්ට පේනවා. හැබැයි විජයම පේන්නේ නැහැනේ කට්ටියට. ඇත්තට ඕනේ විජයව හැමදාම තරුණ අර නේද හිටියේ දඟකාර මේ නළුවා විදිහට තමයි පේන්නේ. දැන් විජය සමහරලාට තව හිටියනම් එතකොට ඒ කියන්නේ අත්‍තරම විජය කුමාරතුංග තාත්තගේ රෝල් එක කොහොම කරයිද කියන එකද අපි මාල්නී ෆොන්සේකා මහත්මිය අම්මගේ චරිතය කරනවා දැකලා තියෙනවනේ. ඔව්. අත්තම්මගේ චරිතය කරනවා දැකලා තියෙනවනේ. ඔව්. හැබැයි විජය කුමාරතුංග සම්බන්ධයෙන් ගත්තා. විජය කුමාරතුංග අඩු ගානේ මං හිතන්නේ තාත්තගේ චරිතයත් රඟපාලා නැහැ නේද? ඒ කියන්නේ මං කියන්නේ වයසක කෙනෙක්. ගොඩක් තරුණ කාලෙදිනේ ඉතින් එයා නැති වෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ඔය කියන මේ නැවත ඉපදීම. නැත්නම් නැවත දැන් මේක තාක්ෂි ඇත්තටම කියනවනම් මේ ආගම්වල තියෙන කතාවක්නේ. දැන් ඔය ක්‍රිස්තියානි ආගමේ ගත්තත් ඒ කතෝලික ක්‍රිස්තියානි ආගම්වල ගත්තත් ඔය බෞතිස්ම ලබනවා කියන්නේ එක්තරා ආකාරයක නැවත ඉපදීමක් වගේ එකක්නේ. ඒ වගේම දැන් ඔය ජීසස් වහන්සේ ගත්තත් උන්වහන්සේ කුරුසෙන් උත්ථානය වීම කියන එක. නැවත ඉපදීමක් කියන නැවත ඉපදීමක් කියන එකක් නේ ගන්න. නැවත මරණයෙන් නැගිටීම කියන එක. ඒ වගේ කීපයක් තියෙනවා නේද මේ ක්‍රිස්තියානි ආගමෙත් එහෙම මරණය නැගිට්ටා කියලා අදහස් කරන කීප දෙනෙක් ගැනම තියෙනවා. ඒ වගේම දැන් ඔය බුද්ධ ආගමේ ගත්තත් අක්ෂය අඟුලිමාල කියන්නේ ඇත්තටම මේ මිනී මරපු පුද්ගලයෙක්නේ. එයා පැවිදි වෙන්න කලින් ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ ඔය අඟුලිමාල පිරිත කියන්නේ මාරම දාර්ශනික කතාවක් ඉදලා තියෙනවා. ඒ තමයි අඟුලිමාල පිරිත දැන්. ඒක මේ අඟුලිමාල පිරිත කියන්නේ අම්මලාට නේද බබාලා හැම වෙන්න ඉන්න. අම්මලාට. ඒකට හේතුව තමයි තාක්ෂි. දැන් අඟුලිමාල තෙරුණුවන් වහන්සේ ඒතකොට මහරහතන් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ පාරේ පිණ්ඩපාත වටේදී දකිනවා අම්මා කෙනෙක් ප්‍රසූත වේදනාවෙන් කෑ ගහනවා. උන්වහන්සේට ඕනේ මෙයාට පිහිටක් වෙන්න. උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා
මේ කොහොමද ස්වාමීන් මේ භාගතුන් වහන්සේ මේ කෙනාට පිහිට වෙන්නේ කියලා. හරි. ඉතින් කියනවා මේ අඟුලිමාල ඔයා සත්‍යක්‍රියාවක් කරන්න. මොකක්ද? මං කාවත් පිනීමරලා නැහැ. මං කිසිම ප්‍රාණඝාතයක් කළා නැහැ. ඒ පිනෙන් මට ඒ කියන්නේ කරදරයක් නැතුව මේ දරු ප්‍රසූතිය කරගන්න ලැබේවා කියලා. අඟුලිමාල කියන ස්වාමීන් වහන්සේ එහෙම කරන්න බෑනේ. මොකද මම මිනිමර 999ක් විතර මරලා තියෙන කෙනෙක්. නෑ කියන්න ආර ජාති පුදුනාට පස්සේ මං කිසිම ප්‍රාණඝාතයක් කළා නැහැ. ඒ කියන්නේ පැවිදුණාට පස්සේ. ඔව්. එයාගේ අලුත් නැවත ඉපදීමෙන් පස්සේ. ඉතින් ඒ පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන අඟුලිමාල තෙරණුවන් සම්බන්ධයෙන් මේ වැරද්දකින් මිදුණු මිනිස්සයා වලාකුළෙන් මිදුණු පුරහඳ වගේ කියලා. දැන් අපි කියන්නේ දැන් ඔය කියන කාරණාවම ඔය නැවත ඉපදීම රීබෝන් කියන කාරණාව මිසුරු අපේ ජීවිතේ හැම තැනකටම වගේ ඇප්ලයි කරන්න පුළුවන් නේද අපිට? දැන් හිතන්නකෝ මේ අපි ජොබ් එකක් කරනවා කියලා. ඔව් කරියක මාරු කරද්දී. කරියක මාරු කරනවා කියලා. කියන්නේ අපි අලුතින්නේ අපේ ඒක පටන් ගන්න. හැබැයි ඉතින් අපිට පුළුවන් ඒ අලුතින් පටන් ගන්න වැඩේට අපේ උපරිමේ දාලා නේද? අනිවාර්යයෙන්. ඒකේ සක්සස් වෙන්න. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපි ජීවිතේ රස්තාවක් වෙන්න පුළුවන්, ජීවිතේ පාර්ට්නර්ෂිප් එකක් වෙන්න පුළුවන්, ඕනෑම එකක් ඇත්තටම. කියන්නේ අලුත් ඉපදීමක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. කියන්නේ අපි අලුතෙන් ඒ දේ පටන් ගන්නවා කියන එක. ඉතින් මම හිතන්නේ ගොඩක්. අනික ඒකට හුරු වෙන එකත් කියන්නේ. ඔව්. ඒකත් පොඩි වෙන. ඒ තමයි කම්ෆර්ට් සෝන් එකකින් එළියට ගිහිල්ලා ඒ වැඩේ කරනවා කියන එක වෙනම කතාවක්. ඔව්. සහ එහෙම මං හිතන්නේ එහෙම කරන එකත් හොඳයි නේද? නැත්නම් අපි ස්ටැග්නේට් වෙනවනේ එකම තැන. අනිවාර්යෙන්ම. කියන්නේ ඒක කඩා ගන්න හොඳ වැඩක් තමයි අර විදිහට අපේ අර මයිල්ස්ටෝන් වේවා නැත්නම් අපි අර ගලාගෙන යන එක මේ අපේ රටාව කඩා ගන්න එක තැනකින්. අනිවාර්යෙන්ම. සමහරවිට තාක්ෂි අපිට හුරු වෙනවා නම් මොකක් කම්ෆර්ට් සෝන් එකක්. හොඳම දේ තමයි. මට හිතෙන්නේ මම ගොඩක් වෙලාට වැඩේ කරලා තිනවා. හිතාමතාම කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා අලුත් වැඩක් පටන් ගන්නවා. අරක සම්පූර්ණයෙන්ම එකනේ දැන්. හොඳට කරගෙන යනවා නම් මට මොකක් හරි දෙයක් මට එහෙම එකක් තියෙනවා දැන්. මොන හරි දෙයක් මම හොඳට කරගෙන යනවා නම්. වගේ තේරෙනවා නම්. තේරෙනවා මේ වැඩේ මාර පර්ෆෙක්ට් ලයිෆ් එක මාර පර්ෆෙක්ට්ලි යනවා කියලා. මං හිතාමතාම ලයිෆ් එකට ඒ වැඩේ සම්පූර්ණයෙන් පැත්තකට දාලා අලුත් දෙයක් පටන් ගන්නවා. මොකද අර ඒක එහෙම චැලෙන්ජ් එකක් නැත්නම් මට හිතෙනවා මේ අර යෑම එච්චර හොඳ යෑමක් නෙමෙයි වගේ එකක්. ඒක හොඳයි නේද? අපි සාමාන්‍යයෙන් කරා මම නම් කරන්නේ නැති වැඩක්. කොහොම සාහිනක වැඩක් කියන්නේ හරියට නිකන් රේල් පීරල යනවා වගේ ලස්සන ට්‍රැක් එකේ යනවා නම් වාහනයක් විදියට යනවා නම් එක පාරට නිකන් වෙන පාරකට දාලා බලන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් කරන වැඩක්. එහෙම කරපු ඒවා ඉතින් සක්සස් වෙලක් තියෙනවා. ඔයක මං හිතන්නේ මං එකපාරක් මේ TikTok එකෙත් දැක්කද මන්ද. ඒ කියන්නේ මට මතක ඉන්න ඒකේ තිබ්බේ නේටැලිටි කියලා ෆිලොසොෆිකල් කන්සෙප්ට් එකක් ගැන. නේටැලිටි. ඔව් මේ ඒක ඇත්තටම මේ හැනා අඩන්ට් කියලා කෙනෙක්ගේ තමයි නම චුට්ටක් කියවන්න අමාරුයි. ඔව්. මේ එයාගේ තමයි මේ අයිඩියා එක. අයිඩියා එක කියන්නේ එයා ෆිලොසොෆිකල් මතයක් අදහසක් විදිහට තමයි මේ කියන කාරණාව එළියට දාන්නේ. හරිද? එයා කියන විදිහට මේ අලුත් ආරම්භයක් කියන එක. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ටම මේ කියන්නේ මේකේ හැම මිනිස්සෙක්ටම මේ පොටෙන්ෂල් එකක් තියෙනවලු අලුත් දෙයක් ආරම්භ කරන්න. ඔව් කියන එක තමයි මේ කියන නේටැලිටි කියලා සාමාන්‍ය ඉංග්‍රීසි වලින් නම් කියන්නේ මොකක් හරි පොඩි උපත් අනුපාතික වගේ කතන්දරයක් තමයි කියන්නේ. ඔව්. හැබැයි මේ කන්සෙප්ට් එක වෙන එකක්. කන්සෙප්ට් එක ඇතුලේ කියන්නේ අරක. හැම මිනිස්සෙක්ටම මේ අලුත් උපතකට කියන්නේ අලුත් දෙයක් ආරම්භ කරන්න පොටෙන්ෂල් එකක්. ඒ කියන්නේ කන්සෙප්ට් එකේ තියෙන්නේ හරියටම කියනවා නම් කිසියම් පුද්ගලයෙක් ඉපදෙද්දී ඒ පුද්ගලයාට අහලා තියෙනවද? මම අහලා තියෙනවා. ඕකේ. ඒ පුද්ගලයාට කිසියම් අලුත් දෙයක් ලෝකෙට දීමේ විභවතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අලුතෙන් මිනිසෙක් ඉපදෙනවා කියන්නේ මේ මිනිසට තාක්ෂි ඉඩක් හැදෙනවා. ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, යා දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, යා නිවේදකයෙක් වෙන්න පුළුවන්, යා මොනවා හරි කෙනෙක්. හරිද? ඒ කියන්නේ මේ මිනිස්සෙ ඉපදෙද්දී මිනිසට ඉඩක් තියෙනවා අලුත් දෙයක් ලෝකෙට දෙන්න කියලා. ඒක තමයි කන්සෙප්ට් එකෙන් කියන්නේ. ඕකේ. ඒ කියන්නේ ඒක එහෙම බලුවොත් දැන් අපි කියන කාරණාව මේ ෆිලොසොෆිකලිම නේද? ඔව් ඒ කියන්නේ ආගමිකව සහ දාර්ශනිකව ඔප්පු වෙච්ච කාරණයක්. සහ අනිත් පැත්තෙන් ලෝකේ ගත්තාම ඕනෑම මිනිසෙක් ඔයාලා අපි හැමෝටම මොන හරි දෙයක් ලෝකෙට අලුතින් කරන්න පුළුවන්. ඒ දේ හොයා ගන්නකම් අපි කරන්නේ ඇත්තටම අලුතින් ඉපදෙන එක. කියන්නේ අපි රස්සාවල් වලින් හරි අපි අපේ ජීවිතය ගන්න සමහර තීරණ වලින් හරි උපරිම උත්සාහ කරන්නේ අර ලෝකෙට අලුත් දෙයක් දෙන්න කෙනා බාටපත් වෙන්න. ඉතින් ඒකෙන් අපි මහන්සි වෙලා මේ විදිහට යන් වැඩ කරනවා. හරිද? ඉතින් ඒ නිසා බය නැතුව රිස්ක් ගන්න, බය නැතුව චේන්ජස් වලට යන්න. හැබැයි ඉතින් මෙහෙමයි එහෙම කියලා මේ දැන් ඔය ෆ්‍රීලාන්සර්ස්ලාට තාක්ෂි එක පුළුවන්කම තියෙන්නේ.
ඔව් නේ. දැන් පර්මනන්ට් රස්සාවක් කරන කෙනෙක්ට ඒක කරන්න බෑ. එකපාර වෙනස්කම් කරන්න හරි අමාරුයි. අමාරුයි. ඔය එහෙම කරන්න යන්නත් එපා. ඊට පස්සේ අන්තිමට රස්සාව නැති වෙනවා. රස්සාවක් නැති වෙලා අපි රස්සාවල් දෙන්නේ නැහනේ. රැකියා බැංකුවක් දාලා නැහනේ. ඊට පස්සේ කියයි අපි කිව්ව හින්දායි වැඩේ කරේ කියලා. වැඩේ කරේ කියලා. මම ඒක කරන්නේ මම ෆ්‍රීලාන්සර් කෙනෙක් නිසා. ඉතින් මට එහෙම ඕන්ලාක ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. මම ඇත්තටම කියනවා නම් එහෙම පර්මනන්ට් ජොබ් එකක් විදිහට එකක් කරලා නැහැ. ඉතින් ඒතර ඒ නිසා අර ලීසි ටක් ගාලා ඕන වෙලාවක දේවල් වෙනස් කරන්න. ඒකට ආස නිසාම තමයි මම ඇත්තටම පර්මනන්ට් ජොබ් එකක් කරන්නේ නැත්තේ. ඕකේ. ඔව් ඉතින් එහෙම තමයි. ඉතින් එක එක නේද අපි වැඩ කරන ඒරියාස් වල ඒවා ඉතින් ඒවා අනුව මේ කියන කාරණාව වෙනස් වෙනවා. වෙනස් ඕන නැත්නම් ඊට පස්සේ වැරදියට ගන්න එපා. හැබැයි ඉතින් ජීවිතේ මං කියන්නේ මේ කරියක විතර නෙමෙයි නිසුරු. ජීවිතේ ඕනම දෙයක් මාරු කරන්න පුළුවන්. ඕනම දෙයක් මාරු මං කියන්නේ. නේද? තමන්ගේ ජීවිතේ අර දැන් අපි සමහර දේවල් ගැන මේ ගොඩාක් වෙලාවල් වලට දුක් වෙවි ඉන්නවනේ. ඔව් දැන් සමහර අය ඉන්න දැන් සමහර අය ඉන්නවා මට හම්බෙලා තියෙනවා සමහරකට දැන් අවුරුදු 35 36 ද කියනවා. දැන් ඉතින් අපේ ජීවිතේ ගිහිල්ලා ඉවරයි නැත්තම් මගේ ජීවිතේ තිබෙ මේ අදහසක් නෙමෙයි කරන්න කියලා. මං කියන්නේ එහෙම හිතන්න එපා. 35 36 නෙමෙයි. දැන් මම සමහරලාට අවුරුදු 40 දිත් මොනවා හරි සමහර විට හිතුනොත් කරයි. ඒ කියන්නේ අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හරි මොනවා හරි කරන්න. දැන් ඔය මං හිතන්නේ එහෙම මිනිස්සු තමයි නේද මේ ලෝකේ. කියන්නේ අපි කොච්චර කතන්දර අහලා තියෙනවද? දැන් ඔය සන්නස් කළස බලන්නකෝ. ඒ කියන්නේ එයා ගත්තත් ඔය දැන් ඔය රෝයල් කාලයකට කලින් ටියුෂන් ෆීල්ඩ් එකේ ඉඳලා එක පාට දැන් රෝයල් ඇප්‍රොප්‍රියේෂන් එක කරන එක. ඒ වගේම දැන් ඔය අපි විරුද්ධ වුණත් අපි අනුමත කරන්නේ නැති වුණත් සක්විති රණසිංහ එයාගේ බිස්නස් එක ගැන අපි අනුමත කරන්නේ එයාගේ ෆ්‍රෝඩ්ස් ගැන. හැබැයි ඔයා හිතන්න තක්ෂි ඒ කියන්නේ ටියුෂන් කරලා ඊට පස්සේ ලොකු තැනකට ගිහලා පාර ඒක ඒ ජනප්‍රියත්වය නිසා මිනිස්සුන්ව යම් ආකාරයක වංචාවට ලක් කරලා සල්ලි අරගෙන ඊට පස්සේ උසාවියෙන් වරදකාරය වෙලා ඒ වගේම මේ අපර නැතුව අවුරුදු 9ක් විතර ඉඳලා ඊට පස්සේ ආයි ක්ලාස් කරලා වැඩේ කරනවනේ. ආයි ක්ලාස් කරලා සල්ලිත් ගෙවනවා. ඒක තමයි. ඒ කියන්නේ මිනිස්සුන්ට රීබෝන් වෙන්න එකනේ. ඕනෑම වෙලාවක මට මතකයි සක්විති ඔය මේ 2016 17 විතර අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉද්දි මට හොඳට මතකයි බැලුවා ගෙදර ඉඳගෙන. එයාගෙන් අහනවා දැන් මොකක්ද ඔයා කරන්න කියලා. මිනිහා කියනවා හිරෙන් ඇවිල්ලා දවස් දෙකක් හෝ තුනක් වෙද්දි. එයා කියනවා මට කරන්න පුළුවන් එකම දේ ආයි කලින් කරපු දේම කරන එක. මම එතනින් ආයි පටන් ගන්නවා මගේ ජීවිතේ කියලා. මාර කොන්ෆිඩන්ස් පිට කියන්නේ. මිනිහා වැඩේ පටන් ගන්නේ මාල් ටැංක් එකක් ගාව පුංචි වීඩියෝ එකක් කරලා. මම දන්නේ වීඩියෝ එක දැන් 30 කියලා අර channel එක හැක් වෙච්ච නිසා. හැබැයි කොහොම හරි පටන් ගන්නේ කැමරා එකක්වත් නැතුව. හැබැයි ඉතින් මම හිතන්නේ තාමත් දැන් නම් ඉතින් නේද? දැන් ඉතින් ඔව් ඉතින් ලක්ෂ මම හිතන්නේ 50ක් හරි ඔය ගණක් මම හිතන්නේ මාසෙට මේ ගෙවන්න ඕන නේද? ගෙවන්න ඕන නේද? ඉතින් මම හිතන්නේ මම කියන්නේ මෙහෙමයි සක්විතිද කවුද නෙමෙයි ප්‍රශ්නේ තක්ෂි. මේ අදාළ නැහැ අපි මේ උදාහරණයක් ගත්තේ. ඔව් නැතෝ කාව නැත ඊට පස්සේ යනවනේ හිම කාවත් හොදන්න හෝ හිම නෙවෙයි. මම කියන්නේ අපිට අපිට උදාහරණ ගන්න තක්ෂි කොහොමද ඉතින් සමාජෙන්න ජීවත් වෙන. ඒ නිසා අපි කියන්නේ ලෝකේ අපිට පරක්කු නැහැ. ඔය ඕන වෙලාවක් ඕන ප්‍රශ්නයක් වුණාට කමක් නැහැ. පටන් ගන්න වෙලාව තමයි හරිම වෙලාව. එහෙම තමයි නේද? ලෝකේ යන්නේ අපිත් යන්නේ මේ විදිහට. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිත් පාරක් අපි හම්බ වෙමු.